සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ e-commerce web application එකේ user sign in sign up pages කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මම sign up page එකට හදාගත්තු ඩිසයින් එක. මේ තියෙන්නේ මම sign in page එකට හදාගත්තු ඩිසයින් එක. මේ pages වල components set කරගත්තු විදිහේ අපි බලමු මේකේ back end code එකේදී. මුලින්ම අපි මේකේ backgrounds දෙකක් දාගෙන තියෙනවා. මේ නිල් පාට image එකයි මේ image එකයි. ඊළඟට මම මෙතන logo එකක් දාගෙන තියෙනවා. ඒ logo එකම තමයි මම මේ pages වල head එකේ icon එක විදිහට දාගෙන තියෙන්නේ. ඊළඟට මෙතන hi welcome to e-shop කියලා මම text එකක් දාගෙන තියෙනවා. ඊළඟට මම මෙතන copyright statement එකක් දාගෙන තියෙනවා. මේ ඔක්කොම දාගෙන තියෙන්නේ අපි sign up page එකටයි sign in page එකටයි දෙකටම එකම වෙන විදිහට. ඊළඟට අපි දැන් බලමු sign up page එකට අදාළ design එක. sign up page එකට අදාළ design එක ගත්තොත් මෙතන create new account කියලා text එකක් දාගෙන තියෙනවා. ඊළඟට මෙතන first name, last name, email, password, mobile, gender කියලා labels ටිකක් දාගෙන තියෙනවා. ඒ labels වලට අදාළව input field ටිකක් දාගෙන තියෙනවා මෙතන. ඊළඟට gender කියන එකට අදාළව selector එකක් දාගෙන තියෙනවා. ඊළඟට මෙතන buttons දෙකක් දාගෙන තියෙනවා. sign up button එකයි already have an account sign in button එකයි. මෙතන sign up button එක click කරාට පස්සේ අපි මෙතනට enter කරන data අපේ database එකට ගිහින් save වෙනවා. ඊළඟට මෙතන already have an account sign in button එක click කරාට පස්සේ ඔයා දැනටමත් මේකේ register වෙච්ච කෙනෙක් නම් ඔයාට sign in page එකට යන්න පුළුවන්. ඊළඟට අපි දැන් බලමු sign in page එකට අදාළ design එක. sign in page එකට අදාළ design එක ගත්තොත් අපි මෙතන sign in කියලා text එකක් දාගෙන තියෙනවා. ඊළඟට email, password කියලා labels දෙකක් දාගෙන තියෙනවා. ඒ labels වලට අදාළව input field දෙකක් දාගෙන තියෙනවා. ඊළඟට මෙතන remember me option එක තියෙනවා. ඊළඟට ඔයාලට හදිසියෙ හරි password එක අමතක වුණොත් ඔයාලට password එක change කරගන්න මෙතන forgot password option එක තියෙනවා. ඊළඟට තව buttons දෙකක් දාගෙන තියෙනවා. sign in button එකයි new to e-shop කියන button එකයි. ඔයා කලින් register වෙලා තියෙන කෙනෙක් නම් ඔයාට කලින් register වෙච්ච email එකයි password එකයි දීලා මෙතන sign in button එක click කරාට පස්සේ ඔයාට පුළුවන් website එකට log වෙන්න. ඔයා කලින් register වෙච්ච නැති කෙනෙක් නම් ඔයාට මෙතන new to e-shop කියන button එක click කරාට පස්සේ sign up page එකට ගිහිල්ලා register වෙන්න පුළුවන්. ඊළඟට අපේ URL එක ගත්තොත් URL එක අපි sign up page එකේ හිටියත් sign in page එකේ හිටියත් URL එක එකමයි. URL එක වෙනස් වෙන්නේ නැහැ. URL එක වෙනස් වෙන්නේ නැත්තේ අපි මේ sign up page එකයි sign in page එකයි දෙකම index.php කියන එකම ෆයිල් එකේ තමයි ඩිසයින් කරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අපේ URL එක වෙනස් වෙන්නේ නැත්තේ. ඊළඟට අපි දැන් බලමු අපේ හදාගත්තු ඩිසයින් එක responsive ද කියලා. මේ විදිහට right click කරලා inspect වලට ගියාට පස්සේ අපිට large device වලදී අපේ ඩිසයින් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. medium device වලදී අපිට මේ විදිහට, ඊළඟට අපේ small device වලදී මේ විදිහටත් අපේ ඩිසයින් එක බලා ගන්න පුළුවන්. sign in page එකේ මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ small device වලදී copyright statement එක පෙන්වන්නේ නැති විදිහට තමයි අපි design කරගෙන තියෙන්නේ. අපිට copyright statement එක පෙන්වන්නේ medium and large, extra large device වලදී විතරයි. ඊළඟට දැන් අපි බලමු අපේ design එක අපි කොහොමද VS Code එකෙන් code කරගත්තේ කියලා. මේ තියෙන්නේ මගේ design එක Visual Studio Code එකෙන් code කරගත්තු විදිහ. අපි මේකට ප්‍රධාන වශයෙන් HTML
PHP, CSS, Bootstrap, JavaScript use කරලා තියෙනවා. මේ තියෙන්නේ අපේ index.php ෆයිල් එක. මේකේ තමයි අපේ sign in page එකයි sign up page එකට අදාළ ඩිසයින් එක ක්‍රියේට් කරගෙන තියෙන්නේ. මම මේකට ප්‍රධාන වශයෙන් bootstrap.css ෆයිල් එකෙන් තමයි css ඇඩ් කරගෙන තියෙන්නේ. ඊට අමතරව මම වෙනම css ඇඩ් කරගෙන තියෙනවා style.css ෆයිල් එකෙන්. ඒ වගේම මගේ ඩිසයින් එකේ හැම දෙයක්ම ක්‍රියේට් කරලා තියෙන්නේ divs ඇතුලේ. අපේ main div එක තමයි container fluid කියන්නේ. මේ විදිහට divs ඇතුලේ rows හදලා rows ඇතුලේ columns හදලා තමයි අපේ මේ හැම දෙයක්ම ක්‍රියේට් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ අපේ index.php ෆයිල් එකේ ඩිසයින් එක හදාගෙන තියෙන විදිය. මේ තියෙන්නේ අපේ head එක. අපේ head එකට title එකක් දාගෙන තියෙනවා e-shop කියලා. ඊළඟට icon එකක් දාලා තියෙනවා logo.svg කියලා. අපේ page එකේ පෙන්වන්නේ ඒක මේ විදිහට. මේ තියෙන්නේ අපේ body එක. අපේ body එකට class එකක් දාගෙන තියෙනවා main body කියලා. අපේ main body class එකෙන් අපි CSS set කරගෙන තියෙන්නේ අපේ background image එක. මේ තියෙන අපේ නිල් පාට image එක තමයි අපි main body class එකෙන් add කරගෙන තියෙන්නේ. ඊළඟට අපි මෙතන hi welcome to e-shop කියලා text එකක් දීලා තියෙනවා. ඒ text එකට අපි class එකක් දීලා තියෙනවා title 1 කියලා. ඒ title 1 කියලා දීලා තියෙන class එකෙන් අපි අපේ text එකට font එක add කරගෙන තියෙනවා honey script කියන font එක. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට උඩින් අපේ මේ logo එක තියෙනවා head එකට දාගත්තු logo එක. මෙන්න මෙතන div එකට class එකක් add කරලා logo කියන class name එකෙන් තමයි අපි ඒකට logo එක දාගෙන තියෙන්නේ. ඊළඟට අපි මෙතන div tag එකේ background කියන class එක දීලා තියෙනවා. ඒ background කියන class එක දීලා අපි මෙතන දෙවෙනි background image එක අපේ page එකට add කරගෙන තියෙනවා. මේ විදිහට. ඊළඟට මෙතන තමයි අපේ sign up page එකට අදාළ design එකයි sign in page එකට අදාළ design එකයි code කරගෙන තියෙන්නේ. දැන් අපි මුලින්ම බලමු sign up page එකට අදාළ code එක. මෙතන අපි create new account කියන text එක දාගෙන තියෙනවා. මෙතන hi welcome to e-shop කියන text එක අරෙන්න අනික සියලුම text අපි quicksand කියන font එකෙන් තමයි දාගෙන තියෙන්නේ. ඊළඟට අපි මෙතන sign up page එකට අදාළ labels input field මේ විදිහට දාලා තියෙනවා first name last name email password mobile gender එකට අදාළව මේ select එක ගත්තොත් අපේ database එකට connection එකක් දාගෙන තියෙනවා මේ විදිහට. අපේ gender එකට අදාළව අපි database එකේ වෙනම table එකක් හදාගෙන තියෙනවා. ඒ table එකෙන් අපිට data load කරගන්න තමයි අපි මේ විදිහට database එකට connection එකක් දාගෙන තියෙන්නේ. ඊළඟට මේ විදිහට අපේ sign up button එකයි already have an account button එකට අදාළ code දෙක තියෙනවා.
මේ විදිහට ඒ බටන් එක උඩ ක්ලික් කරාම මේ ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. sign up බටන් එක උඩ ක්ලික් කරාම sign up ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. ඊළඟට already have an account කියන බටන් එක උඩ ක්ලික් කරාම change view කියන ෆන්ක්ෂන් එක කෝල් වෙනවා. ඊළඟට අපි දැන් බලමු sign in page එකට අදාළ කෝඩ් එක. මෙතන අපේ sign in page එකට අදාළ ඩිසයින් එකේ මෙතන sign in කියන ටෙක්ස්ට් එක අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන labels ඒකට අදාළ input field බලා ගන්න පුළුවන්. email password කියලා. ඊළඟට මෙතන remember me option එකට අදාළ කෝඩ් එක තියෙනවා. ඊළඟට මෙතන forgot password එකට අදාළ කෝඩ් එක බලා ගන්න පුළුවන්. මෙතන අපේ buttons දෙකට අදාළ කෝඩ් දෙක තියෙනවා. මෙතන sign in button එක ක්ලික් කරාට පස්සේ sign in කියන function එක call වෙනවා. ඊළඟට new to eShop button එක ක්ලික් කරාට පස්සේ change view කියන function එක call වෙනවා. ඊළඟට අපි යමු අපේ footer එකට. footer එකේ මෙතන අපේ copyright statement එක දාගෙන තියෙනවා. ඊළඟට මෙතන අපේ JavaScript ෆයිල් එක ලින්ක් කරගෙන තියෙනවා. ඊළඟට මෙතන bootstrap.js ෆයිල් එකත් අපේ ලින්ක් කරගෙන තියෙනවා. අපි දැන් බලමු style.css ෆයිල් එකයි bootstrap.css ෆයිල් එකයි ලින්ක් කරගෙන තියෙන විදිහ. මෙතන තමයි අපේ style.css ෆයිල් එකයි bootstrap.css ෆයිල් එකයි ලින්ක් කරගෙන තියෙන්නේ. දැන් අපි බලමු අපේ JavaScript ෆයිල් එකේ functions ටික කොහොමද අපි කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන අපේ JavaScript ෆයිල් එක, මේ තියෙන අපේ change view කියන function එක. මේ විදිහට අපි sign up box එකයි sign in box එකයි ID දෙකකින් අල්ලගෙන ඉන්නවා. ඊළඟට මේක variables දෙකකට store කරලා තියෙනවා මේ විදිහට මේ code එකකින්. ඊළඟට මේ code එකෙන් වෙන්නේ class list එක toggle කරන එක. ඒ කියන්නේ අපි මෙතන d9 කියලා use කරලා තියෙනවා. මේකේ අපි bootstrap වලදී use කරන්නේ div එකක් invisible කරන්න. ඒ කියන්නේ අපේ div එක හංගනවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ඊළඟට අපි index.php ෆයිල් එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් sign up box එකේ d9 කියලා දාලා තියෙනවා. ඊළඟට sign in box එකේ d9 කියලා අපිට දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට page එකට මුලින්ම යද්දී අපිට මේ d9 කොටස නිසා අපිට sign in page එක බලා ගන්න බෑ. ඒ කියන්නේ page එකට මුලින්ම යද්දී sign in page එක view වෙන්නේ නැහැ. මේ විදිහට already have an account කියන බටන් එක ක්ලික් කරාට පස්සේ තමයි අපිට sign in page එක බලා ගන්න පුළුවන්. ආයි නැවත new to eShop කියන බටන් එක ක්ලික් කරාට පස්සේ තමයි sign up page එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙතන කරන්නේ d9 කියන එක switch කරන එක. ඒ කියන්නේ sign up page එකේදී d9 එක තිබ්බනම් බටන් එක ක්ලික් කරාට පස්සේ sign in එකට යද්දී d9 එක නැති වෙලා අපිට sign in එක තමයි view වෙන්නේ. මේ විදිහට අපිට මාරුවෙන් මාරුවට බලා ගන්න පුළුවන් බටන් ක්ලික් කරාට පස්සේ sign in page එක view වෙන විදිහයි sign up page එක view වෙන විදිහයි.
ඊළඟට අපි ඉස්සරහා වීඩියෝස් වලදී කතා කරමු sign up function එක ගැනයි sign in function එක ගැනයි. එහෙනම් මම අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝටම ස්තුතියි.